හයි ගයිස් අද මං වලට ගෙනාවේ සුපිරිම ඇප් එකක් ගැන. ඉතිං ඔයාලගේ ෆෝන් එකේ යස් කරන්න පුළුවන් මේ ඇප් එක තමයි ස්පේෂල් ටච් කියන්න. ස්පේෂල් ටච් කියන්නේ හැන් ගෙස්ටර්ස් රිමෝට් කන්ට්‍රෝල එකක්. ඔයාගේ මොබයිල් ෆෝන් එක දුරකින් තියලා ඔයා අල්ලන්නවත් නැතුව ෆෝන් එක ටච් කරන්නේ නැතුව ඔයාල්ට වෙන වැඩක් කරන ගමන් ඔයාලගේ අතේ ඇගිල්ලක් විතරක් පාවිච්චි කරලා ඔයාල්ට පුළුවන් ෆෝන් එක ඇප්ස් කන්ට්‍රෝල් කරන්න ස්කෝල් ඩවුන් කරන්න පුළුවන් වොලියුම් අප් කරන්න පුළුවන් වොලියුම් ඩවුන් කරන්න පුළුවන් බැක් කරන්න ඒ වගේ හැන් ගෙස්ටර්ස් රිමෝට් කන්ට්‍රෝල එකක් තමයි මෙන මේ ස්පේෂියල් ටච් කියන ඇප් එක. ටච් කරන්න නැතුව වැඩ කරන්න පුළුවන් කියන්නේ එයා ගෙස්ටර්ස් ඇප් එකක්. ඉතින් අපි සින් බලමු මේ ඇප් එක ස්ටෝ කරලා සෙටින් ටික හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ඔයාලා ඉස්සෙල්ලාම Play Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට සර්ච් කරගන්න ස්පේෂියල් ටච් කියලා. මෙන්න මේ විදිහට දෙවෙනියට එන ඇප් එක මේ තියෙන්නේ. මෙන්න මේ ඇප් එක මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ enable spatial touch කියලා. ඉතින් මෙතනදි මම මේක setting up කරලා තියෙන app එකේ setting ටික. ඉතින් මම ඔයාලට වෙනම පෙන්නන්න. මෙන්න මේ විදිහට setting වලට යන්න. setting වලට ගිහිල්ලා apps වලට යන්න ඕනේ. මෙන්න මෙහෙම apps වලට ගිහිල්ලා all app වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට all apps වලට ගිහිල්ලා ස්පේෂියල් ටච් කියලා සර්ච් කරගත්තාම මෙන්න මේ විදිහට එනවා. මෙන්න මෙතන තියෙනවා ඇක්සස් දෙන්න ඕනේ ඒවා ටික. එලව් කරලා තියෙන්නේ මම මෙන්න මේ කැම් එක මෙන්න මේ විදිහට එලව් කරලා තියෙන්නේ. ඊට පස්සේ නොටිෆිකේෂන් එක මෙන්න මේ විදිහට ටික් එක දාගෙන නොටිෆිකේෂන් එකත් එලව් කරගෙන තියෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟට ඔයාලා ඇක්සස්බිලිටි වලට ගිහිල්ලා ඇක්සස්බිලිටි වල මෙන්න මේ විදිහට ඔයාලගේ ඇප් එක හොයාගෙන ස්පේෂියල් ටච් කියන ඇප් එක හොයාගෙන මේක මෙන්න මේ විදිහට දැන් මේ විදිහට තමයි ඔයාලට පෙන්වන්නේ. මේක ඔෆ් කරලා තියෙන්නේ ඔටෝම. ඇප් එක ඕපන් කරන වෙලේ ඔයාලා මේක ඔන් කරගන්න ඔයාලා මෙතන සෙටින් එක ඔෆ් කරලා දෙනවා ඇප් එකෙන්ම. ඒ විදිහට ඔයාලා හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මේ විදිහට මම මේ සෙටින් වලට අවිල්ලා කියලා දෙන විදිහට කරගන්නත් පුළුවන්. allow මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඇප් එකේ සෙටින් ටික හරියටම හදාගන්න. ඊට පස්සේ අපි යමු ඇප් එකට. මෙන්න මේ විදිහට මේ තියෙන ඇප් එක මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ස්පේෂල් ටච් එක enable කරගන්න. ඉතින් දැන් මම මේක disable කරා. මෙතන තියෙන auto off timer ඒකෙදී අපිට හදාගන්න පුළුවන් 1 hour 2 hour 3 hour 4 hours කියලා එහෙම හදාගන්න පුළුවන්. එතනදී ඔයාලට මේ ඇප් එක සාමාන්‍යයෙන් මේක ඔන් කරපුවාම ඔයාගේ කැම් එක වැඩ කරන්න ගන්නවා. ඒ වගේ දේ කැම් එක වැඩ කරන්න ගන්නවා. එතකොට ඔයාගේ ෆෝන් එකේ බැටරියට ඒක පොඩ්ඩක් බාලපානවා. ඒක හින්දා අපිට මේක වැඩ කරන වෙලාවට විතරක් මේක කියන්නේ අපි දැන් මේකෙදි ඇප් එක කියන්නේ ඇප් එකේදී වැඩ කර ඉන්නවා නම් අපිට ඕන වෙලාවක් වැඩ කර ඉන්න පුළුවන්. නැත්තම් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය පැයක් ඇතුළත අපි මේ ඇප් එකේදී එයා ගෙස්ටර්ස් වලින් හෑන්ඩ් ගෙස්ටර්ස් වලින් වැඩ කරේ නැත්තම් මේක ඔටෝ ඔෆ් වෙනවා. අන්න ඒ විදිහට තමයි මෙන්න මෙතන ටයිම් එක ෂෙඩියුල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන පර්ෆෝමන්ස් වලට මම නෝමල් දාගෙන තියෙන ලෝප් දැම්මොත් එහෙම ඔයාගේ කැම් එක බැටරි එක ඊට පස්සේ ඒ වගේ දේවල් ගොඩක් යූස් වෙන එක අඩු කරනවා. නෝමල් දාලා තිබ්බොත් එච්චරම නෑ. හයි පර්ෆෝමන්ස් දැම්මොත් බැටරි එක ඉක්මනින් ඩ්‍රේන් වෙනවා. ඒ වගේ දේවල් වලට ලක් වෙනවා. මම සාමාන්‍යයෙන් නෝමල් දාලා තියෙන්නේ. මම රෙකමන්ඩ් කරන්නේ නෝමල් දාගෙන වැඩ කරන්න කියලා. සපෝටඩ් ඇප් තියෙන මේ ටික YouTube, Instagram, TikTok, Netflix ඒ වගේ දේවල් ටික අපිට මෙතනින් යූස් කරගන්න පුළුවන්. Pro version එකේදී all apps කියලා තියෙනවා. මේ තියෙන්නේ use on all apps
ප්‍රෝවර්ෂණ එක ඊට පස්සේ බෙන මෙතන ගෙස්ටර්ස් ටියටෝරියල් ඇත්තියෙනවා ඉතින් මෙතන දවාලු පුළුවන් මෙන මේක වැඩ කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න මෙන මේදිහට වා පලනට කිරි හිල්ලා මෙමයා කියල තින ඔයාගේ ඇගිල්ල හැන්ඩ එක උස්සලා ඇගිල්ලක් විතර ඇගිල්ල හෙමෙන් මේ විදිට පැනගන්න කියලා ඒකත් අර ස්ක්‍රීන් එක කොළපාඩන දිහට ඒක අදාගන්න කියලා ඉතින් අන්න විදිහට තමයි ඒකත් හදාගන්න දෙවිනි එක මෙන මේ විදිහට ඇගිල්ල ඔයා ඉස්සර මේ අපෙන් ඩවන් කර යටර කරන්න මෙන්න විදිට මිස්ක්‍රීන් එක තියෙන විදිහට අන්න එක තමයි ටැප්පෙන්නේ ඊට පස්සේ ඩ්‍රැග් වෙන්නේ මෙන්න මේ විදිහට අපිට මෙන මේ ස්ක්‍රීන් එක පෙන්න්නන විදිහට ඇගිල්ල නමාගෙන ඒ වගේම 2 ෆිංගර්ස් මූමන්ටයක් දාන්න පුළුව ඉතින් ඔයාලත් මෙතනින් ගිහිල්ලා ගෙස්ටර්ස් ටියටෝරියල් එක බලලා පුරුදු වෙන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා ඊට පස්සේ ඔයාලට නිකම්ම ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙනවා මේකෙන් කොහොමද කරන්න කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Goodbye.